පාවුලෝ කොයියෝගේ බ්‍රීඩා කෘතිය. මේ කතාවට පාදක වෙන්නේ ආයිරිෂ් ජාතික තරුණියෙක්ගේ ආදරය ලිංගිකත්වය සම්බන්ධතාව ඔස්සේ තමන්ගේ ආත්මීය සහකරුවා හොයාගෙන යන ආධ්‍යාත්මික ගමනක්. පාවුලෝ කොයියෝ කියන්නේ මම කැමතිම ලේඛකයෙක්. ඒ වගේම බ්‍රීඩා නවකතාව මම පුද්ගලිකව හුඟක් ආස කරන මට හුඟක් දැනුණු කතාවක්. මගේ පළවෙනි පරිවර්තනය විදිහට මේ කෘතිය මගේ අතින් පරිවර්තනය වෙන්නේ ඒ හේතුව නිසා. ජපාන් ජාතික යොකෝ ඔගාවාගේ The Housekeeper and the Professor කියන්නේ මගේ අතින් දෙවනියට පරිවර්තනය වුණ කෘතිය. මේකේ තියෙන්නේ ගණිතය පිළිබඳ මහාචාර්යවරයෙක් සහ ඔහුගේ නිවසේ වැඩ කරන ගෘහ සේවිකාවකුත් ඇගේ කුඩා දරුවාත් අතර ඇතිවන ඉතා මානුෂීය සංවේදී මානව බැඳීමක් ගැන කතාවක්. ඊට පස්සේ ඇල්බියා කැමෝගේ මහාමාරිය මගේ අතින් පරිවර්තනය වෙන්නේ කොවිඩ් වසංගත කාලයේදී. පරිසරය සහ කාලවකවානු වෙනස් වුණාට කොවිඩ් වසංගත කාලයේදී පුද්ගලිකව මම වගේම පොදුවේ හැම දෙනාම මුහුණ පෑව අත්දැකීම් මේ කෘතියෙන් නිරූපණය වෙනවා. ඒ වගේම අර්බුදයකදී මිනිස් හැසිරීම් සහ යහපත ගැන ප්‍රශ්නය මේ කෘතිය තුළින් කැමෝ ගවේෂණය කරනවා. ඊළඟට මගේ අතින් පරිවර්තනය වුණේ ස්විස් ජාතික මාටින් සූටර් කියන රචකයා විසින් රචනා කරපු පුංචි ලෝකෙ කියන කෘතිය. මේකේ තියෙන්නේ ඉහළ පාන්තික සමාජයක සිදුවන ඛේදනීය කතාවක්. ඉන් පස්සේ මගේ අතින් පරිවර්තනය වෙනවා කොලොම්බියානු ජාතික ගාබ්‍රියල් ගාර්සියා මාකෙස් ලේඛකයාගේ ස්වයං චරිතාපදනය වන කියනු වස් පවතිමි. ඒක ඉංග්‍රීසි පරිවර්තනය Living to Tell the Tale. සිංහලට මම පරිවර්තනය කරන්නේ කියනු වස් පවතිමි කියලා. මාකේස්ගේ උපතේ පටන් එයාට අවුරුදු 27ක් විතර වෙනකල් එයාගේ ජීවිතයේ සියලු සිදුවීම් සම්බන්ධතා ඒ වගේම එයාගේ ලේඛන කලාවට බලපෑව පුද්ගලයින් පරිසරය සංසිද්ධීන් හැමදේම මේ කෘතිය සඳහන් වෙනවා. මාකේස් කියන ලේඛකයා බිහි වුණේ කොහොමද කියන එක තමයි ඇත්තටම මේ කෘතියේ තියෙන ප්‍රධානම විෂය වෙන්නේ. ඊට පස්සේ ඒත් එක්කම මගේ අතින් පරිවර්තනය වෙන ඊළඟ කෘතිය වෙන්නේ මාකේස්ගේ පුතා රචනා කළ Farewell to Gabo and Mercedes කියන කෘතිය සිංහල පරිවර්තනය සුබ ගමන් ගාබෝ මර්සිඩීස් නමින්. මේකේ තියෙන්නේ ඩිමෙන්ෂියා රෝගය වැළඳුණු මාකේස්ගේ ජීවිතයේ අන්තිම සති කිහිපය. ඒ වගේම ඔහුගේ මරණය, ඊට පස්සේ ඔහුගේ බිරිඳගේ මරණය. ඉතින් මේක ඊටාම සංවේගය දනවන මතකාවර්ජනයක්. දකුණු කොරියානු ලේඛිකාවක් වෙන වොන් පියුන්සොන්ගේ ආමන්ඩ් කියන්නේ මගේ තවත් පරිවර්තනයක්. ඒ කෘතියේ තියෙන්නේ මානසික ආබාධයක් සහිත දරුවෙක් පිළිබඳ සංවේදී කතාවක්. නැවත වතාවක් මගේ අතින් පාවුලෝ කොයියෝගේ කෘතියක් පරිවර්තනය වෙනවා. ඒ ගලා යන නදියසේ කෘතිය. ඒකේ එන්නේ ජීවිතය පිළිබඳ වඩා ආදරණීය සහ උපේක්ෂා සහගත දැක්මකින් බලන්නට පාඨකයාව පොළඹවන සුළු කුඩා කතාන්දර සහ ලේඛකයාගේ අත්දැකීම්. මගේ නවතම පරිවර්තනය වෙන්නේ ඇල්බියා කැමූගේ කැමූ සිතුවිලි නමින් පරිවර්තනය කළ කෘතිය. ඒක ඇල්බියා කැමූගේ දාර්ශනික ආස්ථානය වන විකාර රූපීත්වය සඳහා පදනම දැමූ දාර්ශනික මෙන්ම භාවාත්මක සහ කාව්‍යාත්මක ලිපි එකතුවක්. රචකයාගේ ජීවිතය තුළ තිබූ මානව සම්බන්ධතා වගේම එයා හිටපු භූමියට, එයාගේ රටට, එයාට තිබුණ බැඳීම, එයාගේ දාර්ශනික මතයන්, සංචාරක සටහන් වැනි දේ සහිත මේ කෘතිය වඩා ආදරණීය ලෙස ජීවිතයේ විකාර රූපීත්වය වැළඳ ගැනීමට මඟ පෙන්වන කෘතියක් කියලා කියන්න පුළුවන්.